Hi guys, ඉතින් සියලු දෙනාටම සුබ දවසක් වේවා. අදත් SL එක YouTube channel එක ගැන තවත් අලුත් brand new episode එක ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද කතා කරන්න යන්නේ හැමෝටම තියෙන ලොකු ගැටලුවක්. ඉතින් මේ වෙනකොට QR ප්‍රශ්න. ඉතින් QR ප්‍රශ්නෙට මම විසඳුමක් අරන් ආවා. ඉතින් ගොඩක් දෙනෙක්ට මේ QR කේතේ හදාගන්න ඇත්තරම මේ QR කේතේ හදාගන්න ගොඩක් කට්ටිය දඟලනවා. ඉතින් සමහර කට්ටියට මේක හදාගන්න තේරෙන්නේ නැහැ. කොහොමද හදාගන්න කින්දමන්ද කියන කිසි දෙයක් සමහර කට්ටියට තේරෙන්නේ නැහැ. ඉතින් ඒ කට්ටිය වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් අපි බලමු කොහොමද හරියට මේ වැඩේ කරගන්න කියලා. ඉතින් ඉස්සෙල්ලම ඔයාට ඔයාගේ ෆෝන් එකම මේ දේ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ඔයාගේ කම්පියුටර් එක පාවිච්චි කරලා, එහෙම නැත්නම් ලැප් එක පාවිච්චි කරලා, එහෙම නැත්නම් ඔයාගේ ටැබ් එක පාවිච්චි කරලා ඔයාට මේ දේ කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඉස්සෙල්ලම ඔයාගේ ෆෝන් එක අතර ගන්න. ගත්තට පස්සේ ඔයා ෆෝන් එක ඔයා යූස් කරන්නේ iPhone එකක්ද එහෙම නැත්නම් Android එකක්ද ඒක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයා iPhone එකක් යූස් කරනවා නම් ඔයාගේ Chrome browser එක නැත්නම් ඔයා අනිවාර්යෙන් Safari browser එක open කරගන්න. ඉතින් මම මේ විදිහට Chrome browser එක open කරගන්නවා. open කරගෙන මම මෙතනින් new tab එකක් open කරගන්නවා. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට පෙන්නයි. ඊට පස්සේ මේ new tab එක open කරගත්තට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ අපි දකිනවා full.gov.lk කියලා සමහර කට්ටිය ගහනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලා සර්ච් කරාට පස්සේ ඔයාලට අදාළ සයිට් එක ඔයාලට හොයාගැනීමේ හැකියාවක් නැතු වෙනවා. ඉතින් මෙතන Sipetco Petroleum එකේ සයිට් එක තමයි මෙතනින් පෙන්නන්නේ. ඔයාලා ගහන්න ඕනේ මෙන්න මේ විදිහට නෙමෙයි. මේක එඩිට් කරන්න මම මේ ගහලා තියෙන විදිහටම ඔයාලා මේක ටයිප් කරගන්න ඕනේ. මම මෙතන select all කරලා මේක copy කරගන්නවා. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මෙතන URL ටැබ් එකක් තියෙනවා. ඉතින් මේ URL box එක ඇතුළට ගිහිල්ලා ඔයාලට මේක paste කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඔයා හරියටම බලන්න මේකේ ලියලා තියෙන්නේ මොනවද කියලා. fullpass.gov.lk. ඉතින් ඕක ඔයා ওই විදිහට search කරගෙන මෙතන go කියන බටන් එක press කරගත්තාට පස්සේ ඔයාට අදාළ site එක ඔයාට මෙන්න මේ විදිහට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි එතකොට මේ site එක ඔයාට open වෙන්නේ. open වුණාට පස්සේ දැන් ඔයාලට මෙතන තියෙන ගැටලුව තමයි කොහොමද අපි අලුත් වාහනයකට රෙජිස්ට්‍රේෂන් එක කරගන්නේ. අපේ තිබ්බ QR එක අපි කොහොමද හරියටම ගන්නේ. හරි. මේ දෙකටම සොලියුෂන් එක තියෙනවා. මේ දෙකටම සොලියුෂන් එක වෙන්නේ අපි ඉස්සෙල්ලම බලමු කොහොමද කලින් ඒ කියන්නේ ඔයාගේ කලින් වාහනේ QR එක ඔයා ලබා ගන්න කියලා. ඔයාගේ මේ වෙද්දි වාහනේ තිබ්බ හෝ නැත ඔයාට ඔයා කලින් QR එක ලබා ගැනීම හැකියාවක් තියෙනවා. අපි ඒක බලමු කොහොමද ඉස්සෙල්ලම කරන්න කියලා. ඔයාලට පුළුවන් මෙතන vehicle login කියලා option එකක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ vehicle login කියන option එක click කරන්න. click කරාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ phone number එක මෙතන type කරන්න. ඔයාගේ phone number එක මෙතන type කරාට පස්සේ ඔයාට මේකෙන් OTP code එකක් එනවා. OTP code එක කියන්නේ ඔයාට normal message එකකින් ඔයාට OTP code එකක් එනවා. ඒ code එක ඔයා ඊට පස්සේ එන box එකේ ඔයා ඒක input කරන්න ඕනේ. input කරාට පස්සේ ඔයාට ඔයා හදලා තියෙන කියන්නේ ඔයා කලින් මේ තෙල් ප්‍රශ්නේ ආපු කාලේ ඔයා හදපු QR එක ඔයාට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. ඉතින් අපි දැන් බැලුවේ කලින් ගත්ත විදිය. දැන් අපි බලමු කොහොමද අලුත් වාහනයකට මේ රෙජිස්ට්‍රේෂන් එක කරන්න කියලා. මේ රෙජිස්ට්‍රේෂන් එකේ සමහර වෙලාවලට ෆෝල්ස් දෙක තුනක් එන්න පුළුවන්. සමහරට ඒ වාහනේට වාහනේ කලින් යූස් කරපු කෙනා ඒ QR එක ඩිලීට් කරලා නැත්නම් අනිවාර්යෙන් ඒ QR එක අපිට ගන්න හැකියාවක් නැති වෙනවා. හැබැයි ඒකට දැන් රජයේ මොකක් හරි පිළියමක් යොදයි කියලා මම හිතනවා. මොකද පිළියමක් දෙන්නේ නැත්නම් අනිත් කට්ටියට මේ QR කේතේ ලබා ගැනීමේ හැකියාවක් නැති වෙනවා. සාමාන්‍ය හිතන්න මම බයිසිකලයක් අරගෙන මගේ බයිසිකලේ මම විකුණන වෙන කෙනෙක්ට. හැබැයි මම කලින් පෝලිං වල ඉන්න කාලේ මම QR එකක් හදාගත්තා ඒ නම්බර් ප්ලේට් එකට සහ HSC නම්බර් එකට. ඒක නිසා ඒ QR එක මල් ළඟ තියෙනවා. ඒක වෙන කෙනෙක්ට ගියට වැඩක් වෙන්නේ නැහැ. වෙන කෙනෙක් මගේ වාහනේ අරන් ගියට වැඩක් වෙන්නේ නැහැ. මගේ නම්බර් එක මල් ළඟ තියෙන නිසා. මෙයාලා සිස්ටම් රීසෙට් කරාට පස්සේ අනිවාර්යෙන් මේක හරියයි කියලා බොහෝ කටකතා යනවා. ඉතින් අනිවාර්යෙන් එහෙම වෙන්න ඕනේ. එහෙම නැත්නම් අරන් යන කෙනාට ලොකු ප්‍රශ්නයක් වෙනවා මේ වගේ අර්බුදයක් ආපු කාලෙක. ඉතින් අපි දැන් බලමු කොහොමද හරියටම රෙජිස්ට්‍රේෂන් එක අලුත් වාහන වලට. එහෙම නැත්නම් අපි අලුතින්ම මේ QR කේතේ කොහොමද හදාගන්නේ කියලා. ඉතින් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. මෙතන vehicle registration කියලා option එකක් තියෙනවා. ඔයා මේක උඩ click කරන්න. මේක උඩ click කරාට පස්සේ ඔයාලට පැහැදිලි කියලා මම හිතනවා. මේ විදිහට click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන personal details කියලා තියෙනවා. ඔයාට ඉස්සෙල්ලාම ඔයාගේ NIC number එක මෙතන type කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ phone number එක මෙතනට දෙන්න ඕනේ. මෙතනට දෙන්න ඕනේ phone number කැමති phone number එකක් දීලා හරියන්නේ නැහැ. ඔයාට මේ වෙද්දි ඔයාගේ අතේ තියෙන phone number එක දෙන්න. මොකද මේකට OTP code එකක් එනවා. ඒ OTP code එක ආවට පස්සේ ඔයාට OTP code එක මෙන්න මෙතන type කරගන්න වෙනවා. මෙතන send OTP කියලා click කරාට පස්සේ මෙතන OTP code එක එනවා. මෙතන ඔයා OTP code එක
ක්ලික් කරගන්න ඕනේ. OTP කෝඩ් එක ටයිප් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ first and last name මෙතෙන්ට දීලා ඔයාගේ ගෙදර ඇඩ්‍රස් එක මෙතෙන්ට දෙන්න ඕනේ. ඉතින් මම මේක මේ විදිහටම ඔයාලත් එක්ක මම පුරව ගන්නවා. ඉතින් අපි බලමු කොහොමද මේක හරියට ෆිල් කරගන්න කියලා. ඉස්සෙල්ලම ඔයාට ඔයාගේ NIC නම්බර් එක එහෙම නැත්නම් ඔයාගේ ID කාඩ් නම්බර් එක මෙතෙන්ට ටයිප් කරන්න වෙනවා. මෙතන උඩින්ම තියෙනවා NIC නම්බර් කියලා. ඉතින් මම මේකට NIC නම්බර් එක ටයිප් කරනවා. මගේ කලින් account එකක් හදලා තියෙනවා. ඒකට QR එකක් තියෙන නිසා මම ඔයාලට පෙන්වන්න ඕන නිසා මේ අලුත් QR එකක් හදාගෙන යනවා. මේ විදිහට NIC නම්බර් එක ටයිප් කරලා ඔයාට ඔයාගේ ෆෝන් නම්බර් එක ටයිප් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් send OTP කියලා ඔප්ෂන් එකක් එනවා. ඉතින් මේක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරපු ගමන් ඔයා දීලා තියෙන නම්බර් එකට මැසේජ් එකක් එනවා. ඒ ආපු මැසේජ් එක මෙතන ටයිප් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඊට පස්සේ මේක verify කියන බටන් එක press කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ නම්බර් එකක්ද මේ කියලා මෙයාලා verify කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් OTP sent වුණා. ඒ වගේම OTP එක verified වුණා. ඉතින් ඔයාලට මෙතනින් දෙන්න පුළුවන් ඔයාගේ නම. ඉතින් මම මෙන්න මේ විදිහට දෙනවා. දීලා මෙතෙන්ට ඔයාගේ ගෙදර ඇඩ්‍රස් එක එහෙම නැත්නම් ඔයාගේ ID කාඩ් එකේ තියෙන ඇඩ්‍රස් එක ඔයා මෙතෙන්ට ලබා දෙන්න ඕනේ. ඉතින් මම මේ විදිහට දීලා මේක next කියන බටන් එක press කරනවා. දැන් ඔයාට මේ විදිහ බලා ගන්න පුළුවන් මෙන්න මේ registration NIC එක මේකට කලින් දීලා තියෙනවා කියලා ඔයාට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේකට නම්බර් එකක් දීලා තියෙනවා කියන්නේ NIC නම්බර් එක දීලා තියෙනවා කියන්නේ ඔයාට මේකෙන් මේ විදිහට ඉස්සරහට හදාගෙන යන්න අමාරු වෙනවා. ඉතින් ඔයාට මට මේ විදිහ වෙන ID කාඩ් එකක් නැහැ ඔයාලට කරලා පෙන්නන්න. ඔයාට පුළුවන් මෙතන මේ විදිහට මම ෆිල් කරා වගේම ඔයාට ෆිල් කරගෙන ගිහලා මෙතනින් next කියන බටන් එක press කරන්න. ඊට පස්සේ vehicle informations වලට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ ඔයාගේ vehicle information වලට ගියාට පස්සේ ඔයාට ඔයාගේ vehicle එකේ chassis number එක, ඒ වගේම vehicle එකේ number එක. ඊට පස්සේ ඔයාට vehicle එක dieselද petrolද එහෙම නැත්නම් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වාහනේ වර්ගය මොකක්ද? ඒ කියන්නේ කාර් එකක්ද, බස් එකක්ද, ලොරියක්ද? ඒ විදිහට අපිට කැටගරි ටිකක් පෙන්වනවා. අපිට කැමති කැටගරියක් තෝරලා ඒක පෙට්‍රෝල්ද, ඩීසල්ද කියලා සිලෙක්ට් කරලා ඉවරලා අපිට next කරන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ ඔටෝම QR එක ජෙනරේට් වෙලා ඔයාලට QR එක ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට සරල ක්‍රියාවලියක් තමයි මෙන්න මේ QR එකක් හදා ගන්නවා කියන්නේ. ගොඩක් කට්ටිය මේකට බය වෙලා තිබ්බ කොහොමද හදාගන්නේ? මේක හදාගන්න ගොඩක් අමාරුද? ඉතින් ඒ වගේ ඉතින් මේ වෙද්දී අන්තර්ජාලයේ ගොඩක් වීඩියෝස් ෂෙයා වෙනවා මේ QR කේතේ පිළිබඳව. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වෙනවා කියලා හිතනවා නම් අනිවාර්යෙන් කට්ටිය බලන්න ෂෙයා කරන්න. ඒ වගේම ඔයාගේ යාළුවෙක්ටත් එහෙම නැත්නම් ඔයාගේ නෑදෑ හිත මිතුරටත් බලාගන්න මේක අනිවාර්යෙන් එයාලත් එක්ක ෂෙයා කරන්න. එහෙනම් ඉතින් සියලු දෙනාටම සුබ දවසක් කියන ගම මම අද මේ වීඩියෝ අවසන් කරනවා. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වෙනවා අනිවාර්යෙන් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා සෙල් එක සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක් කියන ගම මම අද මේ වීඩියෝ අවසන් කරනවා. සියලු දෙනාටම ස්තුතියි.